melodi Nisa Pansin Semadan Lingkungan Namaskari Buddham Saranang Gacchami Dhammam Saranang Gacchami Dan berjumlah sangat selai setelah मैं सारे विशेषण विदेशगत सीट जब प्रार्थना लेने की वाणी नबूद आदरणीय सोहरान ज्ञातिवरयान प्रधान මේ පෞර්ණමි මේ පරිලෝකයේ සිරුම දෙන අනුස්මරණය කරමින් මුතුමාගේ හත් දින සංගතෘ දානයේ පින්කම් තමයි මේ තුමාගේ දේහය විදේශ රටක දී අවසන් කටයුතු කළත් මෙහි ජීවත් වෙන ආදරණීය ඥාතීන් සහෝදර සහෝදරීන් කිසියම් දෙනා එතුමා වෙනින් පාන්සු කුල පූජා කරලා මතක වස්තු පූජා කරලා පින් අනුමෝදන් කිරීම ආදී කරලා පින් අත සංසල් උදාහරණේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා ඒ පින් අනුමෝදන් කිරීමේ උදාර ආරම්භ ඉදිරියේ තබාගෙන තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මේ වෙලාවේ ඒ අවශ්‍ය කරන සියලු දේවල් සම්පාදනය කරලා සදාහන කරුණ රාජානන් වහන්සේ බොහොමත් ගෞරවයෙන් මේ නිවසේට වැඩමවාගෙන මේ ඉදිරියේ tempත් කොට ඒ ඉදිරිපස්ස ඒ මහා වික්ෂා දානී අග්‍ර කොටස බුදුදහමන් වහන්සේගේ අනන්ත පුදුගුණ සිහිපත් කරගෙන මේ ආසනයේ මත tempත් කොට තිබෙනවා. දැන් ප්‍රථමයෙන්ම කවුරුත් එක්ක ඒ බුද්ධ පූජාව කරන්න සූදානම්. හැමදෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නේ ඒ ශ්‍රද්ධාවෙන් යුතුව හැමදෙනා විසින් ඒ සකසා පියල කරගන්න යෙදුණු උදාාරතර දාන වස්තුවේදී අග්‍රභාග්‍ය මහින්දුරු කොටස තුන් ලෝකාග සාන්තිනායක මාමේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ සිහිපත් කොටගෙන මේ අවස්ථාවට වඩමවා ගත්ත මේ ඒ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මේ කනු රාජානන් වහන්සේ දෙසට හැයිලා වන්දනා කරගෙන එකට ඒ මහා සංඝරත්නය සමග සම්බුදු පූජාව කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරික ධම්මං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධින් සුගන්ධිනාහං ගන්ධතු මුද්දමං පූජේමි බුද්ධං කුසුමේන මේන පුඤ්ඤේන මේතේන ලභාමි මුක්ඛං පුම්පං විලායති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං අධිවාසේ තුනෝ භන්තේ භෝජනං පරිකම්පිතං තං ශාරීරික ධාතු මහාගෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡයං කමමේ පන්තේ භූරි පඤ්ඤ තථාගත දුක්ඛාපං සත්‍දින ධර්ම දේශනයක් පවත්වලා ඒ වගේම පසුදින සංඝ සතු දානමය පුණ්‍ය කර්මයක් සිදු කරනවා. ඉතින් මේ හැමදෙනාම මේ විදේශගතව විසුවේ ලියනගේ උපාලි දුඹගොඩ මහත්මයා ඒ මිය පරලොව යන විට වයස අවුරුදු 69ක් ආයු බලදර තමයි මිය පරලොව ගිහිල්ලා ඉන්නේ. සාංගික දානමය පින්කමක් සිදු කරලා මේ මිය පරලොව ගිය පුද්ගලයාට තමන්ගේ ඥාතිවරයාට අම්මට තාත්තට
ඒ ඥාතිත්වය අනුව පරලෝක වශයෙන් පින් අනුමෝදන් කිරීම තමයි තියෙන්නේ. ඉතින් අද මේ හැමදෙනාම ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුතුව ගෞරවයෙන් යුතුව මේ නිවස තුළට ඉතාමත්ම ගෞරවයෙන් බුදු පියාණන් වහන්සේ වෙනුවට ඒ සදාතුක ධාතු කරුණු රාජානන් වහන්සේ වඩම්මවා ගත්තා. ඒ වගේම පාදෝවණය කළා අසුන් පනවලා මහා සංඝරුවන මහා සංඝරත්නය මේ නිවෙස් තුළට වඩමවා ගත්තා. මේ නිවෙස දාන ශාලාවක් බවට පත් කරගෙන දාන ශාලාවක් වගේ ඉතාමත්ම පිරිසිදුව සකස් කරගෙන තියෙනවා. පින්වතුනි මේ වගේ සාංගික දානයක් දෙන්න නම් අපේ සිතේ ඇතිවන මේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන් යටපත් කරගන්න ඕන. අලෝභ අධේස අමෝහ කියන කුසල මූලයන් ඉස්මතු කරගෙන තමයි මෙවන් දානමය පින්කමක් යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන්. මේ හැමදෙනාම කල්පනා කරගත්තා මේ මියගිය අපේ ඥාතිවරයා වෙනුවෙන් මෙවන් පින්කමක් කරන්න ඕනි. එහෙම කියලා හිතාගෙන මේ හැමදෙනාම ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව මේ වැඩ කටයුතු සම්පාදනය කරගත්තා. මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නේ මේ සකසා පිළියෙල කරගත්ත දානය, ඒ වගේම ඒ අෂ්ට පරිස්කාර සසු පරිස්කාර ආදී මේ භික්ෂාව අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලවර්තී මහා සංඝරත්නය උදෙසා සංඝ සතු කොට පූජා කරනවා. පින්වතුනි සාමාන්‍යයෙන් බෞද්ධ පිරිස් අපේ පුනරුත්පත්තිය පිළිගන්නවා. අපි මේ ආත්ම භාවය තුල කරගන්න කුසල ධර්ම අනුව තමයි අපේ ඊළඟ භවය තීරණය වෙන්නේ. ඉතින් ඒ විදිහට බෞද්ධයන්ට පුරුදු වෙලා ඉන්නවා මෙවන් දානමය පින්කම්, ධර්ම දානමය පින්කම් සිදු කරලා පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන Tamanගේ ඒ ඥාතිවරුන්ට අනුමෝදන් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට පින්වතුනි අද ත්‍රිකාලවර්තී මහා සංඝ රත්නයටයි මේ දානය පූජා කරන්න මේ වඩමවාගත්ත කිහිප නමට නෙමෙයි. ඉතින් මේ ත්‍රිකාලවර්තී මහා සංඝ රත්නය ඒ කියන්නේ අතීත වර්තමාන අනාගත මේ ශාසනය ආරම්භ වුණේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. ඉතින් එතෙන් පටන් බුදු පියාණන් වහන්සේ දෙපස වැඩ සිටිය සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යප ආදී නික්ලේශී මහා සංඝරුවන ඒ වාගේම වර්තමානයේ වෙනකොට මේ ලෝකයේ තුල ලංකාව තුල වැඩ ඉන්න යම් භික්ෂු පිරිසක් වේද ඒ මහා සංඝ රත්නය ඒ වාගේම මේ ශාසනය බුදු පියාණන් වහන්සේ දේශනා කරනව අවුරුදු 5000ක් කල් පවතිනවා කියලා මේ වෙනකොට 2600 ගණනක් හරි අඩක් ගෙවිලා තියෙනවා. ඉතින් අනාගතය තුල ආසාව කණ්ඩක කියලා යම් භික්ෂුවක් පහළ වෙනවා. අතේ හෝ මේ කරේ කහ නූලක් පැලඳගත්තු අමුදරුවන් පෝෂණය කරන ඒ කාසාව කණ්ඩක කියලා කෙනෙක් පහළ වෙනවා. ඒ පිරිසත් ඇතුළු වෙනවා මේ දාණයට. ඉතින් ඒක තමයි හඳුන්වන්නේ මේ ත්‍රිකාලවර්තී මහා සංඝරුවනට මේ අතීත වර්තමාන කියන අනාගත කියන මේ ත්‍රිකාලවර්තී සියලුම මහා සංඝරත්නය අයිති වෙනවා. ඉතින් සිත කය වචනය කියන ඉදර සංවර කරගෙන තමයි සාංගික දානමය පුණ්‍ය කර්මයක් සිදු කරන්නේ. ඉතින් හැම දිනම ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුතුව මහා සංඝරත්නය වඩමවා ගත්තා. ඒ වාගේම මම මුලින් සඳහන් කරා ධාතා ධර්මය, දහනං මනුස්සාන, දහනං දුක්ඛති වාරණ. මේ දානය තමයි මිනිසුන්ට ආරක්ෂාව සලකන දානං දුක්ඛති වාරණ. මේ දුගතිය වළක්වන්නේ දානය තුලින්. දානං සග්ගස්ස සෝපානං. මේ දානය
සද්දස්ස සෝපානං වාක්‍ය ඉනිමගක් වැනි කියලා සඳහන් කරනවා. සෝපානෙ. දානං දුක්ඛතිවා දානං සාන්තිකස. දානං සාන්තිකරං පරං. දානේ සාන්තිකර සැපයයි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පරම සැපය විදිහට දක්වලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුතුව මේ සකසාගත් දාන වස්තුව ඒ වාගේම අෂ්ට පරිස්කාරාදී මේ වික්ෂාව සාංගික වශයෙන් පූජා කිරීම සඳහා හැමදෙනාම සාදුකාරයක් පවත්වලා මේ විදිහට කියමු. සංඝස්ස දේම ඉමං වික්ඛං බික්ඛු සංඝස්ස දේම බික්ඛු සංඝස්ස දේම උත්පත්තිය ලබන කාලයක් ජීවත් වෙන ඊට පස්සේ දේශගත සෙන්ටිමෙන්ට් විදේශයකදී තමයි ඒ අවසන් කටයුතු සිද්ධ කළේ. මේ සියලුම දෙනාගේ සරත් මහත්මයාගේ තවුසක පිරිසගේ ආදරණීය සොහොයුරා වගේම අනිකුත් අයගේ ආදරණීය ඥාතිවරයා එතුමා දෙහිමින් කෙරෙන ඒ අවසන් කටයුතු සිද්ධ කළා. ඊට පස්සේ දින 7කට පස්සේ කෙරෙන අත්දවසේ දානමය පින්කම් ඒ රාත්‍රියේ ධර්ම දේශනා කරවගෙන
අද දහවල සදාතු ධර්මරාජානන් වහන්සේ නිවසට වඩම්වාගෙන ඒ වගේම කරුතර මහා සංඝරත්නයේ බොහොම ගෞරවයෙන් යුතුව නිවසට වඩම්වාගෙන ශික්ෂා දානය සංඝ සතුට පූජා කර අන්තේ සමාදන් කර බුද්ධ පූජා පවත්වලා එම් බලාපොරොත්තු වන්නේ මේ පින්කම අවසන් කර බෞද්ධයින්ට මේ පින්කම් අමුතු දේවල් නෙවෙයි. බෞද්ධයෙක් නරුණට පස්සේ ඒ පුජ්‍යලයා වෙනුවෙන් ජීවත්ව ඉන්න ඒ පුජ්‍යලයාගේ ඥාතීන් ළඟව ඥාතීන් උදව් වෙන්න පුළුවන්, මුදින්ද වෙන්න පුළුවන්, සාමිපුරුෂයා වෙන්න පුළුවන්. ඒ කවුරු හරි ජීවත්ව ඉන්න කට්ටිය මොකද කරන්නේ? අර පුද්ගලයාගේ ගුණය සිහිපත් කරන. මේකට කියන්නේ ගුණානුස්මරණ පින්කම. ඒ වගේම ප්‍රාප්ති දානමය පින්කම. මේක පින් අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කරන්න සුදුසු වන විදිහේ පින්කමක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. ඒකට මේ පින් අනුමෝදන් කරන්න නම් සංඝගත දක්ෂිනාව ආමුදුරනමකට පෞද්ගලික දෙන එකක් නෙවෙයි. ඒ වගේම අනිකුත් බඩු කපුටු ඒ වගේම අනාථ නිවෙස් වලට එහෙම නෙවෙයි. සංඝයා මුල් කරගෙන ඒ වගේම බුදුහාමුදුරුවෝ වෙනුවට ඒ සදාතුක කරඬු රාජානන් ඉදිරියේ බුද්ධ පූජා පවත්වන බුදුහාමුදුරුවෝයි උදාන්නේ එහෙම පූජාවක් කරා. දැන් මේවා කිරීම තුළ තිබෙන වැදගත්කම ආනිසංස අපට නොපෙනෙන දේවල් ටිකක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. ඒව තමයි කෙනෙක් මිය ගියාට පස්සේ කොහේ ගිහිල්ලා උපදිනවද කියලා අපි කවුරුවත් නැහැ. හැබැයි ඉතින් අපිට ඒ අවශ්‍ය කරන ඥානයන් උපදවාගෙන තේනවා නම් ඒවා කියන්න. ඉතින් එහෙම නැති නිසා ඉතින් ඒක සමහරවිට බුදුහාමුදුරන්ගේ කාලෙන් වාක් කයනිලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවම බුදුහාමුදුරුවෝ මේ පූජය දෙන්නේ මේ වාගේ තැන් වල ඉන්නේ. සමහර අයට කිව්වෙත් නැහැ. ඉතින් නමුත් පස්සේ ඉතින් ඔක හැම මහා කරදරයක් මොකද හැම මනුස්සයෙක්ම ඇවිල්ලා අහන්න. අපේ තාත්තා කොහෙද ගියේ, අපේ අම්මා කොහෙද ගියේ, සහෝදරයා කොහාටද ගියේ. ඒ කරදරයක් නිසා පස්සේ උන්වහන්සේ ධම්මාදාස ධර්මයේ නැමැති කැඩපත. ඒ කැඩපතට ගියාම ඉන්නත කැඩපත දිහා බලපුවාම මේක පේනවනේ පින්තූරේ. ඒකට අපි මේ ජීවත් වෙන කාලයේ තුල අපි කරන කියන දේවල් පිළිබඳව දන්නේ අපි තමයි. ඒකට හරියට අර පින්තූරේ මේ ආදාසේ කන්නාඩියේ පේනවා වගේ අපි යන අපිට පේනවා අපි ඒකට ඕක දන්න කෙනෙක් ඉන්නේ ඇතුලේ. ඩයරි පින්තූරයක් වෙනච්චා. පුලින් ඉන්නවා අර පුජ්‍යලයා. එයා දන්නවා මම මොනවද කරේ. මම හොඳ දේවල් කළාද නරක දේවල් කළාද. ඒකට මෙන්න මේවා ධර්මානුකූලව හිතා කියාගන්න පුළුවන්. ධර්මානුකූල ජීවිතයක් ගත කරන පුජ්‍යලයකට හිතා ගන්න පුළුවන් මම මෙන්න මේ වාගේ තැනකට තමයි යන්න බොහෝ කොට ඉඳ තියෙන්නේ. සමහර අය ඉතින් හොඳටම දන්නවා. ඒ කාලේ එමයි හිටියේ. ඉතින් නමුත් දැන් සාමාන්‍ය ඉතින් සමාජයේ එහෙම ඉතර ආටවත් මේ ශාසනය තුළ දැන් කාලේ බලුවොත් ඒව අඩුයි. ඒ නිසා අපි මේ අයට පුදුනාට පස්සේ අර පින් ගන්න තැනක පින් බලාපොරොත්තු වෙන තැනක හිටියොත් පින් අනුමෝදන් වෙන්න. ඒකෙන් එහෙම නොවුනොත් එවිටින් මේ පින ඒ අයට අනුමෝදන් වෙන්න බෑ. නමුත් මේ පින අහක යන්නේ නෑ අපත යන්නේ. ඉතින් මේ පින මේ අයගේ ජීවිත වාසනාවන්ත කරන්න. ඒ වගේම තවත් විවිධ පැති මේ ශාසනයේ ශක්තිමත් කරන්න මේ හැම තැනකම මේක විහිදෙනවා. ඒ නිසා තමයි මේ පින්කම් වල මේ මියගිය අයට වඩා ජීවත් වෙලා ඉන්න අයට
ප්‍රයෝජන ආනිසංස වැඩි. දරපුච්චල පුළුවන් ඒ කනුමෝදන්නට පින් බලාපොරොත්තු වෙනවා නම් එතනින් සපතකට යන්න. ඒක දෙන අය ඒ දානි දෙන අයට ඊටත් වඩා මේ සතර ගමනට අවශ්‍ය කරන දේවල් සම්පාදනය. ඒක මේ බුදුදහම යන්නේ ගිය අයට වඩා මේ ජීවත් කරගෙන ඉන්නවා. දෙයි මේවා කරන්නේ ගලගුණ දන්න අය. ඒක ගලගුණ දන්නේ නැති කුජලයේ මේවා කරන්නේ. ඒකෙන් අර නියගිය කෙනාට පින් අනුමෝදන් වෙන්න අවශ්‍ය නම් ඒ කටයුත්ත වෙන්නේ නැහැ. අර ජීවත් වෙලා ඉන්න කෙනාගේ සසර ජීවිතයේ සුවපත් වෙනවා. අන්නේ නිසා තමයි බුදුහාමුදුරු මේ වාගේ මේ යහපත් දේවල් මේ ධහම තුල මේ ජීවිතවලට පිටුරු කරලා තියෙන්නේ. දැන් මේ දාඩිය කියලා දෙන එකක් නේ. මේ ජීම විවිධේකට හේතුව මේ සසර තුල. නිවන් යන්නටත් හේතුව. හැබැයි අන්දිලා විතරක් නිවන් යන්න බෑ. මේ කොච්චරවත් දන් දුන්නා නිවනට එහෙම යන්න බෑ. තවත් එහාට තියෙනවා. ඒක දාන තියෙනවා. සීල භාවනා. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන එක තමයි එලින්ම තියෙන මාර්ගය. විවිධ ශික්ෂා අරවත් විවිධ පුණ්‍ය ක්‍රියා පුණ්‍ය ක්‍රියාවන් උගා මේ සසර සංසාරික ගමනට තමයි වහන්නේ. ඒ නිසා දැන් විවිධ ශික්ෂාව තුළ දානි කියන එකේ ඉන්නේ එතන තියෙන සීල සමාධි ප්‍රඥා. සීල වලින් තමයි පටන් ගන්න. හැබැයි සීල රකින්න බෑ දන් දෙන්න. මේ දන් දීලා පුරුදු වෙනවා. මේ පරිත්‍යාගය කියන්නේ. එහෙම උනේ ගමන් අපට සීලය ආරක්ෂා කරා. දැන් වඩා උන්නේ පන්සිල් වයට රකින්න පුළුවන් නම් ඒක දී දෙන දාන වාගේ 100,000කට වඩා ශක්තිමත් කියලා. මොකද පන්සිල් කියලා කියන්නේ ඒක මහා දානයක්. දැන් පරපණ නැසීමෙන් පාණාතිපාතා වේරමණී කියන එකෙන් බැලුණොත් මේ අය මේ සියලු සත්වයින්ට අබේදානිය මරන්නේ මధుර එකවත් මරන. ඒ සතේ කවදාවත් ඔයගෙන් බයටපත් වෙන්නේ. ඒ සත්වේ හැම වෙලේම මරණයට බයයි. සබ්බේ තසන්ති දණ්ඩ සබ්බේ භායන්ති මච්චුන. ඒකේ සත්තුත් එන්නේ. සත්තු ගහන්නේ දුවන්නේ. ගඩුවකට බය හින්දානේ. උජිලා බය ගත්තා තරට පොඩි කාලේ ඉඳලා බුදු වෙලා තියෙන්නේ. මොකක් හරි අරගෙන තද්දෙනෙත් අහුනවට මොකක් හරි එකක් එක්ක බොරු ගියේ. උඩාරා දෙක තුනක් එක දිගට. ඒ බොරු කියලා ඒ කරගම් කරලා අන්නේ මේ රටාවක් යන. ඒකද ඒව හැබැයි ලුකු වෙනකොට ඉති කාලයට වඩා මේ දහම එරුම් බේරුම් යනකොට උන්නෝ පැහැදිලි වෙනවා. ඒක පැහැදිලි වෙන්න නම් අර මූලික පදනම වෙටෙන්න ඕන. ඒක ඔය දන් දීලා ඊට පස්සේ සීලය. සීල පද පහ කියන්නේ දානය. වරකම් කරන්නේ කියන්නේ අනුන්ගේ වස්තු ආරක්ෂා කරනවා. එයාට බයක් නැහැ. ඔය සමාන රටවල් දින දොරවල් වහන්නේ ඒක දොරවල් ඇරලා යනවා. කවුරු ඒක කරන්නේ? ගන්නේ කොට. අපේ දොරවල් ඇරලා නොහත් තියන්නේ කියන්නේ එනකොට මේ අපේ ගේර කියන හොයාගන්න බෑ. 30 ගයක් තියෙනවා. ඇයි එහෙම වෙලා නන්නේ කියලා කියන්නේ උට අපි පන්සලේ අවුරුදු ගානක් දෙදස් ගානක ඉඳලා අපේ පරම්පරාවල අය කියනවා. අපි ඉතින් ගිරව් වගේ උග කියනවා. හැමතැනම උදේට කියනවා. තවත් වෙලාවක මෙතෙන්දී අපි කියනවා. හැබැයි මේ සිල් කියන්නේ ඔය කැදෙනවා. හැබැයි සිල් ගන්නකොට කැඩුනට බය වෙන්නේ. අහපව සමාදන් වෙලා ඒක රකින්න උත්සාහ ගන්න ඕනේ. අන්න ඒක තමයි ජීවුන වෙන මිනිස්සුන්ගේ තියෙන ලක්ෂණ. ඉතින් හැමදාම සම්බන්ධල කිව්වයි කියලා ඒක ඇති වැඩක් නෑ. ඒකට ඕනේ සතිය කියන එක. සීලය ආරක්ෂා කරන්න සිහිය ඕනේ.
උඩව අද උදේ ඉඳලා රෑ නිින්දට යනකම් මොනවද මම කළේ කියලා හිතන්න පුළුවන්. අන්න එහෙම හිතනකොට ඔයාට හිතා ගන්න පුළුවන් අද දවස් පුරාම මම පන්දේ රැක්කනේ. මොකද්ද මගේ සත්තු ඉලෙත් නැහැ. වරකම් කළෙත් නැහැ. ඒතර කාමයේ වරද වාහේ දෙරීමුත් නැහැ. බොරුත් නැහැ. පිළිවෙත් නැහැ. එලා රැට හිතා. එවිට කොන් පොදින ප්‍රීතියක් තියෙනවා. සතුට. ආගෙනවත් නෙවෙයි තමන්ගේමයි මේ ප්‍රීතිය. අන්නේ ඒක ශක්තියක් වෙනවා. ඒ ඊළඟ දවසේ ඊළඟ දවසෙත් බලනවා මේක පුළුවන් කියලා. ඒ ඕකට සිහිය තියෙනවා. මම හිතුවා බොරු විදියට වඩස්ලා. පාතගෙන බොරුවක් කියනවා. සිහිය තිබුණොත් මම සිල් සමාදන් කරලා ඉන්නේ යන්න පොදු නේද? බොරු කියන්නේ. මේ විදියට තමයි මේක මන් මාර්ගය. එතකොට මේක ඔය කියන සති සම්පජඤ්ඤය සිහිය ප්‍රඥාවත් කියන දෙකත් එක්ක යනවා. මේවා දැන් මේ නියගිය ආයතන නෙවෙයි මේ කියන්නේ. නියගිය ආයතනින් බණ කියලා දෙයක් නෑ. දැන් ඔය මේ කවුරුත් නැරෙනවා. ඒක වත්තාවෝ ඉන්නට මේ තේරුම් කියලා යන්නේ. අපිට පන්සල් දෙලා යන්න වෙන ආමුදුරෝ ඒකේ. ඉතින් ඒවා අන්නේ යන්න නිසා තමයි මේ කට්ටිය නැත්නම් බෞද්ධයින්ට ජීවත් වෙලා ඉන්න අයට මේවා දේශනා කරන්නේ. මොන අරය කියලා අර කණේ කියලා. ඒක තමයි කියන්නේ පරුප්පමාය සම්පස්සන් කියලා. මරුණ හැටි දෙවල දන්නේ නැහැ. මේ කිසිම කෙනෙක් මරණ අත්දැකීම් ලබලා නැහැ. එහෙනම් මැරෙන්න නරක ලැබිලා කවුරුත් කිව්වේ නැහැ. මෙන්න මේක තමයි මරුනේ. ඒ අත්දැකීම අපිට නැහැ. ඒක අපිට හැබැයි මිනිස්සු මැරෙනවා පේනවා. ඒ තුළ වෙන අපේ වෙනසත් අපිට දැනෙනවා. ඉතින් මේ අය මේ අන්දාන්නේ කියන්නේ තේරුම කරන්නේ අර ඥාතිත්වය නිසා. මගේ කොට අන්නේ උඩ දැනෙනවා. මේ කියලා මේකත් එහාට යනකොට මේ මොකද්ද කියලා. මේකත් තියෙන්නේ ආසාවක සම්පත. උන්ගේ එකින් එකට සම්බන්ධ. මේ බුදුදහම ගැන බොහොම ශ්‍රේෂ්ඨ ධර්ම. මේවා ජීවිතයට ලං කරගත්තොත් මේ සියලුම දෙනාට සතුටෙන් මේ ජීවිත වලින් සමුගන්න පුළුවන්. ඒක අපට පින් දුන්නත් නැතත් අපේ ජීවිත බොහොම ආරක්ෂාවයි. අන්න එහෙම මේ බොහොම ශක්තිමත් ජීවිත ගොඩනගන ධර්මයක් තමයි බුදුදහම කියන්නේ. ඒක අපෝ අනුන්මතය වෙන එකක් නෙවෙයි. සමානමත්. මේ ඉවසේ ඉතිපේ ප්‍රධාන ඒ ජීවන මේ ජීවන සම්බෝධන මාර්ගය. ඒකට අම්මා සැරිය සම්බෝධනේ. එතකොට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඒකට මේ ගෙවල් මෙහෙම තිබුණේ. අපි මේ පිළිඳ පාටේ. අනෝදා මේ ගෙවල් පිළි මාර ඒ ටිකේ හිටි බහුව අපේ පියේ අපේ දෙවිසිල මාර්චන ඔය තේරෙගේ මේ නොබින්ද පාට. වරක අපේ දොස්තර මාස්ටර් කිව්වේ. ඒවේ පක්කෝ. දැන් අලුතෙන් හැබැයි මේ නිවස් මේ තේරම වාගේ ප්‍රතිජාතක දක්වන විදිහට උත්තර. අම්මල තාත්තලා ළමයින් එක්ක විතර පහසුවෙන් ඉන්නේ ඊට කඩමාත්. ඒ බොහොම තත්ත්වයෙන් ඉඳලා ඒ අධ්‍යාපනය ලබාගෙන ඒ දරුවෝ ගාක් දෙනින් බොහෝ දෙනෙක් විදේශගත වෙනවා. අද ඊපදෙනෙක් මේ ලංකාවේ ඉන්න ඒ වගේම මම දැන් 3 දෙනෙක් උපදින්නේ නැති උනායි කියන්නේ. මේ අපේ මේ ලියනගේ මහත්පාලේ ලියනගේ උපාලි මොකද මහත්මා එක 3 දෙනෙක් පවුලේ. උතර එහෙම කොහොමත්ම නිදිනට ලැබී දෙමව්පියන් ගින්දලා ඒ පන්සලේ උගා කටින් පොදුද උපදවති ඒකෙන් මේ අපේ පාරි මහත්මයා විදේශ රටක හිටියා. ඒ ළඟදී ඇවිල්ලා දානයක් දීලා කියන්නේ ඈ
වන්දින අනේකලින් ඕකට ඒක ඉතාලියේ ඉඳලා ඇවිල්ලා යන්න ඉස්සෙල්ලා දානයක් දෙන්නුනේ කියලා. ඉතින් මේ කවුරු පන්සල අමතක කරන්නේ නැතුව ඔය කියන පින්කම් සිද්ධ කළා. ඉතින් එතුමා ඉතාලියේදී භව ප්‍රාප්ත වුණත් එතුමාගේ ගුණේ ලංකාවේ ජීවත් වනේ සහෝදර සහෝදරී ඒ වගේ මේ බුදුරමන් ඥාතීන් හිතවතුන් මේ සියලු දෙනා බොහොමත් ආදරයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒ වගේම තව කාලයක් අවුරුදු ගාණක් යනකම් එතුමාගේ ගුණේ සිහිපත් කරනවා. ඒ නිසා එතුමා වෙනුවෙන් තමයි මේ සියලු දෙනා ආයක රාශියල මතකවත් පූජා කරලා ඉන හතකට පහක් හතක් ඒ කලින්නේ මේ මන්ත්‍රේ ඒ පස්සේ බණ ධර්ම දේශනා පවත්වන මේ දානමය සංගත දානමය පින්කම් මේ සෑම ආකාරයකින් ඉස්සෙසිත කරගත් මේ පුණ්‍ය සම්පේ විශේෂයෙන් බීජ දින 7කට ඉහතදී භව ප්‍රාර්ථනා දෙතුන් ලියණිගේ උපාරි ගමුගඩ ආදරණීය ඒ ඥාතිවරයාණන් සොහොයුරාණන් ඥාතිවරයාණන් හිතවතාණන් ප්‍රධාන ඒ ආදරණීය දෙමව්පියන් එවැගේ මේ පරලෝ යන දෙතුනේ අනිත් සහෝදර සහෝදරීන් එවැගේම තවත් මේ පවුල හා සම්බන්ධ විශේෂයෙන් ගෝයුකඩ පවුල හා සම්බන්ධව මේ මිය පරලෝකයේ අන්තරම ක්ලේශයක් ඉන්නවා නම් ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන් වේවා. සුඛී සුවපත් භාවයට පත් වේවා. ආන්තරික ජීවිතයේ සුවපත් කරගන්නවා. අවසානයේ යමා මහන්මයි අනන්තීම ලබාගෙන ඉස්වා. සිටින කරගෙන තන් වයිනේ අරගෙන බැංකුවට ගම්මී නාගී ගම්මී නාගී යත්තාවා පුරා පරිපූර්ණන්ති සාදරංගේව මේ ප්‍රයෝරින්නම් තේතානං උපසප්පති උන්නමේ උඩකං වට්ටං යතා ඉන්නම් වාසති ඒව මේ වෛතෝ දින්නම් තේතානං උපසප්පති